Hello, good morning. අපි අද one day trip එකක් යනවා. මේ දෙක තමයි දාන්නේ earrings වලට. ඉතින් මේ බ්‍රේස්ලට් එක තමයි මම දාගෙන යන්නේ. මම දැන් හදන්නේ කොණ්ඩේ පීර ගන්න. මේ තමයි මගේ බඩු තියෙන පර්ස් එක. මෙන්න මේ hair cream එක තමයි මම ගන්නෙ. ඉස්සරහට බලන් ඉන්නකෝ. කොණ්ඩේ පීරගෙන ලෑස්තිලා ඉවරයි. දැන් ඉතින් lip balm චුට්ටකුත් ඉතින් ගා ගන්න ඕනේ. මේ තියෙන්නේ මගේ outfit එක. එහෙනම් ආයේ trip එකේදී හම්බෙමු. මේ ඉතින් උදේ 6ට විතර ඇති අපි යන ගමන් බස් එකට යන්න. ඉතින් අපි ගිහින් හම්බෙමු. මේ පාරේ ඉතින් යන ගමන්. මේ පැත්තෙන් හොඳ තියෙනවා. අනිත් පැත්තෙන් ඉර පායගෙන යනවා. අහස හරිම ලස්සනයි. තැඹිලි පාටයි. එහෙනම් ඉතින් බස් එකට නැගලා බලමු. මම නම් කලේ ඉතින් යනකම්ම ජනේලෙන් එළිය බලාගෙන ගිහිප් එක තමයි. ඉරත් ලස්සනට පායගෙන ආවා. අහස හරි ලස්සනයි. ෂෝක් එකේ පේන මීදුමයි. හරිම ලස්සනයි. මේ නම් හයිවේ එකට දාන ගම බලන්නකෝ අහස අර ඉර පායලා ඒ තැඹිලි පාටයි අහස නිල් පාටයි වලාකුළු එකතු වුනම හරිම ලස්සන වයිබ් එකක් තියෙන්නේ. ඔයගොල්ලෝ ඉස්සරහට බලාගෙන යන්න. එදා නම් පුදුම විදියට අහස ලස්සන උදේ පාන්දර හින්දාද මන් දන්නේ හරිම ලස්සනක් තිබ්බේ. මාත් එක්ක යන ගමන් වල නම් තනිකර තියෙන්නේ වටපිට බල බල යන ගම. මේ වීඩියෝ එකේත් එහෙම හැම වෙලෙම ජනේලෙන් වටපිට බල බල යන ගමනක් තමයි තියෙන්නේ. අපි 6:48ට විතර අර හයිවේ එකේ රෙස්ට් ඒරියා එකේ නැත්තු උදේට කන්න. මේ ඉතින් වාහනින් බැහැලා කන්න යන ගම මේ ඉන්නේ අපේ කට්ටිය. මාත් ඉතින් පොඩ්ඩක් ඔය අස්සෙන් පස්සෙන් අත දාලා කන්න උනාරි ගන්නට අපි උදේට කෑවේ පහ. මේ ඉතින් කන ගම උගලන්ට දැක්කනේ වීඩියෝ එකේ කට්ටිය කන්න ගියාම සද්දේ. මේ ඉතින් කාලා කරලා අපි ආයෙ පිටත් වෙනවා. මොකද අපි ඉක්මනට යන්න ඕනේ ඉන්න මේක වන්දේ ගමනක් හින්දා. මන්නම් හරි ආසයි මේ වගේ තැන් බලන්න. ඒක ඇත්තටම S2 බලන්න ඕනේ. මෙහෙම අර ඒ ලස්සන එන්නේ නැහැ ඉතින්. මොනා කරන්නද ඉතින්?
මගේ ළඟ ගිය අපේ අත්තම්මා. මම අපේ අත්තම්මත් එක්ක කතා කර කර ආවේ. මේ ඈතින් පේන චෛත්‍ය ගිය අවුරුද්දෙත් අපි ආවා මෙහෙම. එතකොටත් මෙහෙම තමයි. තාමත් මෙහෙමම මේක හැදෙන්නේ නැද්ද කොහෙද කියලා තමයි කතා දෙවි ආවේ. මේ ඉතින් කතරගම ටවුන් එකට යන ගමන් පාර දෙපැත්ත බල බල යනවා. මම වාහනයක යද්දි උනත් ආසම දේ තමයි පාරේ වාහන බල බල යන. මෙහෙම ලොකු බස් එකක ගියාම කොහෙන්ද අනේ පාරේ වාහන පේන්නේ? මේ ඉතින් අපි නවතින තැනට ඇවිල්ලා පොඩ්ඩක් වොෂයාක එහෙම දාගෙන ආයේ කිරිවිහෙරට ආයේ කතරගම යන්න පූජා වට්ටිය මේවා ටික ලෑස්ති කරගෙන මේ ඉතින් බස් එක නැගලා ඉන්නවා. මේගොල්ලෝ අපිට නොදී කල දොදව කරනවා. මම මේ අත්තම්මට කියන්නේ ඉතින් අපිට ගේන්නේ පස්සේ මේ අපේ අම්මා ඉතින් පහුවෙලා තමයි ගේන්නේ. දැන් ඉතින් කට්ටිය බස් එකට නගිනවා දොදලුත් කාලා කිරිවිහෙරට යන්න. මේ ඉතින් කට්ටිය දැන් පොලිමේ බස් එකට එනවා. මම ඉතින් ඇතුළේ ඉඳන් බලන් ඉන්නවා. අපි හැමදාම මල් ගන්න තනින් කට්ටිය හැමෝම මල් ගත්තා. මේ තියෙන්නේ මං ගත්ත මල්. මෙතනින් තමයි අපි හැමදාම මල් ගන්න. ප්‍රධාන ගේට්ටුවේ ඉඳන් තියෙන පළවෙනි කඩෙන් තමයි මල් ගන්න. මේ තියෙන ඉතින් මගේ ලස්සන මල් ටික. අපි 12 විතර වෙද්දි කිරිවෙහෙරට යන්න පුළුවන් වුණා. ඉතින් අපි මේ යන ගමන් හරිම අවුවයි. කකුල් එහෙම පිට. අපේ වැඩි ඉවර කරගන්න. අපි අපි මාත් එන්න. මේ ඉතින් ලස්සන මම hina වෙවි යනවා. ඒ උනාට කකුල් දෙක පිච්චෙනවා. අවුවට පාරවල් රත් වෙලා කකුල් පිච්චෙනවා. මේ ඉතින් අපි දුවන ගම. ඔය ඉතින් පිටිපස්සෙන් ඉන්නේ අපේ කට්ටිය තමයි. අත්තම පස්සෙන් එනවා. අපි කිරිවෙහෙරට ගිහිපුවේ පැත්ත හරි හෙවණයි ලස්සනයි. අර මල් වැටිලා පාර හරිම ලස්සනයි. බලන්නකො හෙවණ හරි සනීපයි ඒ හරියෙන් යද්දි.
මේ නම් කිරිවැලට ගිහිල්ලා ඇවිදින්න බෑ කකුල් පිච්චෙනවා. අව්වයි පිච්චෙනවයි කියලා බල හිටියේ නෑ. මං නම් වට දෙකක්ම ගිහිල්ලා තමයි නැවතුනේ. ඒ වුණාට ඉතින් කකුල පිච්චෙනවා නිකන් දියපට්ට දාලා වගේ තාවයි ඉතින්. මේ කොටස නම් හරි ලස්සන ෆොටෝස් එහෙම ගන්නනේ. එතනින් අලියෙකුත් ගෙනිච්චා වාසනාද කියලා නම් දන්නේ නෑ ඉතින්. කතරගම වාසනානේ. එයා ඉතින් පැත්ති යනවා බලන් ඉතින්. සෙනගත් වැඩිය නැති හින්දා අපේ පූජාවල් ටික ඉක්මනට තියලා ඉවරයි. මේ ඉතින් සෙල්ල කතරගම ඉන්නේ. මම මේ පාරේ ගියේ පළවෙනි වතාවට. නැත්නම් අපි යන්නේ අනිත් පැත්තේ. මේ පාර අශෝක්. මෙතෙන්ට යනකොටම ලොකු හුලඟක් ආවා දූවිලිත් එක්ක. ඒ හරි ඉන්නකොට ගොඩාක් ලොකු හුලඟවල් තමයි ආවේ. ඉතින් වහින්න වගේ තිබ්බ හින්දා වෙන්න ඇති. හරි නිදහස්. අද සෙනග වැඩිය නැහැ. ඒක හරිම නිදහස්. වහින්නක් වගේ නේද? ලොකු හුලං තිබුණේ බෝගහේ කොළත් හුලඟට ගියා. වැස්සත් එක්ක අහසත් කළු කරලා තිබ්බේ. හුලං නම් ගොඩායි. මමයි අත්තම්මයි මෙතන වාඩිලා කට්ටිය එනකන් හිටියා. එතකොට හයියෙන් වහින්න ගත්තා. ඒ වැස්ස නැවතුනේම නෑ. අපි නවතින තැනට යනකම් මේ වැස්ස. අපි ඔක්කොම වැඩ ටික ඉවර කරගත්ත හින්දා වේලසෙනින්ම නවතින තැනට ගිහිල්ලා එතනින් බඩුත් අරගෙන දවල්ට කාලා දැන් ඉතින් ගෙදර යනවා. මේ රැය වෙලා. ඉතින් වෙලාව 6යි ගානක් 6:28යි. අපි ඉතින් මේ ගෙදර යන්න හදන්නේ. ගෙදර යනවා නම් දන්නේ නෑ. මට මගදී නිින්ද ගිහිල්ලා. එහෙනම් ඉතින් ආයෙ දවසක හම්බෙමු. අදට ගිහින් එන්නම්.